Hello guys, ඉතින් අලුත් ප්ලේස් එක ඉඳන් අලුත් වීඩියෝ එකක්. ඉතින් මං අද ඉන්නේ මියුනික් වල අපේ අක්කලා ගෙදර මේ ඉන්න දැන් අපේ අක්කලා ගෙදර. ඇත්තටම අක්ක කිව්වට පට්ටේ අස්සනියක්. මොකද දැන් නැගිට්ටා විතරයි. එයා කතා කරනවා අල්ලි නෑ ලීල් එකට යන්න. ඒක පොඩ්ඩක් ගෙදරට බඩු වගේක් ගේන්න මං හිතන්නේ. ඉතින් ලීල් එකේ වීඩියෝ එකකුත් කරලා නැති හින්දා මම හිතුවා ඉතින් බ්ලොග් එකක් කරන්න පුළුවන් පොඩ්ඩක් යන්න. ඉතින් අපි අද මේ බ්ලොග් එකෙන් මොකද ලීඩල් එක ගැන පොඩ්ඩක් බලමු. ලීඩල් එක මොනවා වගේද කියලා. යා. ඉතින් මෙහි නෝමලි අපි shopping කරන්න යද්දී අනිවාර්යෙන් අපි ගාව තියෙන අර හිස් බෝතල් ටික යූස් කරලා අපි ෆන්ඩ් එක ගන්නවා. මාසෙකට සැරයක්වත් ඒ ෆන්ඩ් එක අරගෙන තමයි අපි shopping කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ෆන්ඩ් වලින් මට අද යුරෝ 30කට කිට්ටු වෙන ගාණක් හම්බුණා. ඉතින් මේක යූස් කරගෙන තමයි අද shopping කරන්න හදන්නේ. ඉතින් තව දෙයක් guys, මෙතන Lidl එකේ කාඩ් තියෙන එළිය. අපි ඒ කාඩ් එක අන්ලොක් කරගන්න නම් යුරෝ එකක් ඒ කාඩ් එක ඇතුළට දාන්න ඕනේ. ඒ වගේම තමයි අපි බඩු අරගෙන ඉවරුනාම ඔය කාට් එක ආපහු ඔතනින්ම ඒ කියන්නේ පාක් කරනවා වගේ සීන් එක ඔතනින්ම දැම්මට පස්සේ අපිට ආපහු ඒ යූරෝ එක හම්බෙනවා. ඒ යූරෝ එක ගන්න විදිහත් මම වීඩියෝ එකේ අන්තිමට දාලා ඇති.
ඉතින් අනිද්දේ රෙවේ අල්ඩි ලිඩල් මොන සුපර්මාකට් එකක වුණත් මේවා බයි කරලා බිල් කරන වෙලාවේදී අපිට මේවා සෙල්ෆ් ස්කෑනින් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කැෂියර් එකට දෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලටත් පෙන්වන්න ඕන හින්දා අපි මේක සෙල්ෆ් ස්කෑනින් කරනවා. ජර්මන් වල මේ විදිහට තමයි අපි normally බඩු බයි කරන්නේ. ඉතින් අර මං කලින් කියපු විදියට අපි මේ කාට් එක පාක් කරද්දී අපිට යූරෝ එක ආපහු ගන්න පුළුවන් විදිය. මේ කාට් එක ඉස්සරහා තියෙන ලොක් එකෙන් ලොක් කරාට පස්සේ අපිට අපේ යූරෝ එක ආපහු ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.